හලෝ ළමයි හැමෝටම අයිබෝවන් මම ගෙදර බෙහෙත් YouTube channel එකේ යනු. අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය දුක් විඳින ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ගැස්ට්‍රයිටිස්. මුලින්ම මම කියන්න ඕනේ මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි. මේ පොත්පත් වලින් අත්දැකීම් වලින් දැනගත්ත පුංචි ටිකක් විතරයි. ඔයාට තදබල අමාරුවක් තියෙනවා නම් අනිවාර්යෙන් සුදුසුකම්ලත් දොස්තර කෙනෙක් හම්බෙන්න ඕනේ. හරිද? එහෙනම් අපි පටන් ගමු. මුලින්ම කතා කරොත් ගෑස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් ගෑස්ට්‍රයිටිස් කියන්නේ අපේ බඩ ඇතුල් පැත්තේ තියෙන පටල ඉදිමෙන එකට. අපේ බඩේ ඇසිඩ් තියෙනවා කෑම දිරවන්න. මේ පටල තමයි ඒ ඇසිඩ් එකෙන් බඩ තුවාල වෙන එකෙන් බේරගන්නේ. මොකක් හරි හේතුවකට මේ පටල තුවාල වුණාම ඉදිමුණාම ඒකට තමයි ගෑස්ට්‍රයිටිස් කියන්නේ. හරි. අපි බලමු ගෑස්ට්‍රයිටිස් හැදුනහම එන ප්‍රධාන ලක්ෂණ ටිකක්. උඩු බඩ දැවිල්ල එනවා. රිදෙනවා. කෑම කෑවට පස්සේ බඩ පුරවල වගේ බර ගතියක් එනවා. වමනේ යන ගතිය, ඔක්කාරය එනවා. කටට තිත්ත වතුර එනවා. ඇඹුල් රසයක් එනවා. සමහර අයට බඩ පිපුම කෑම අරුචියත් එනවා. එහෙනම් අපි බලමු දැන් හැදෙන්න බලපාන හේතු. ඇයි මේක හැදෙන්නේ? හේතු කීපයක් තියෙනවා. ප්‍රධාන දේ තමයි වෙලාවට කෑම නොකන එක. බඩගින්න ඉන්නකොට බඩේ ඇසිඩ් වැඩි වෙලා පටල තුවාල වෙලා ඊළඟ සැර කෑම, තෙල් කෑම, ෆාස්ට් ෆුඩ් වැඩිපුරම කන එක. තේ කෝපි, සිගරට්, මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න එකත් ලොකු හේතුවක්. ඒ වගේම මානසික ආතතිය. ස්ට්‍රෙස් එක වැඩි වුණාමත් ගෑස්ට්‍රයිටිස් හැදෙනවා. සමහර පේන් කිලර්ස් බෙහෙත් දිගටම බොන අයටත් මේක එනවා. හරි. අපි බලමු ගෙදරදිම කරන්න පුළුවන් දේවල්. ඉතින් මේක අඩු කරගන්න අපිට ගෙදරදි කරගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ආයෙ මතක් කරනවා. මේ දොස්තර උපදෙස් නම් නෙවෙයි. සාමාන්‍ය දැනගැනීමක් විතරයි. ප්‍රධානයෙන්ම වෙලාවට කෑම කන්න. බඩගින්න ඉන්න එපා. පොඩි කෑම වේල් 5ක් 6ක් වගේ කන්න. සැර කෑම අඩු කරන්න. තම්බපු කෑම, කොළ කැඳ වගේ දේවල් ගන්න. හොඳට වතුර බොන්න දවසට ලීටර් 2ක් 3ක් විතර. පොල් වතුර, හාතවාරිය, කොත්තමල්ලි, තැඹු වතුර වගේ දේවල් ගොඩක් අයට හොඳයි කියනවා. හොඳට නිදා ගන්න. ස්ට්‍රෙස් එක අඩු කරගන්න. ඒ වගේම ගෑස්ට්‍රයිටිස් තියෙන අය මේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. සැරට හදපු අච්චාරු, බයිට් වර්ග, මිරිසට හදපු කෑම වලින් අයින් වෙන්න. තේ, කෝපි, කෝලා වර්ග වගේ බීම වර්ග සීමා කරන්න. බඩගින්නේ තේ, කෝපි බොන්නම එපා. කෑම කාලා ඉක්මනට නිදා ගන්න යන්නත් එපා. පැය 2ක්වත් ඉන්න. ඒ වගේම දොස්තර උපදෙස් නැතුව පේන් කිලර්ස් බොන්න යන්නත් එපා. ඉතින් යාළුවනේ ගෑස්ට්‍රයිටිස් කියන්නේ අපිට පාලනය කරගන්න පුළුවන් ලෙඩක්. පුරුදු ටිකක් වෙනස් කරගත්තාම, කෑම ටික පාලනය කරගත්තාම ලොකු සහනයක් ගන්න පුළුවන්. ආයෙත් කියන්නේ මම දොස්තර කෙනෙක් නන් නෙවෙයි. මේ මම දන්න පුංචි දේවල් ටිකක් ඔයාලා එක්ක බෙදාගත්තේ. ඔයාට මේක දිගටම තියෙනවා නම් රේවමනය එහෙම නැත්නම් කලන්තෙ වගේ එනවා නම් කෙලින්ම රජයේ රෝහලකට හරි දොස්තර කෙනෙක් හරි ගාවට ගිහිල්ලා ඔයා මේකට ප්‍රතිකාර ගන්න ඕනේ. මේ වීඩියෝ එකේ නාර පොඩි හරි දෙයක් දැනගත්තා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඔයාගේ අත්දැකීම් කමෙන්ට් එකකින් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.